පිළිකාව කියලා කියන්නේ වර්තමානයේ වෙද්දී ලෝකෙ බොහෝ දෙනෙක්ට තිබෙන බෝ නොවන කාණ්ඩයේ රෝගයක්. ඒ වගේම තමයි මේ පිළිකාව තවත් බොහෝ රෝගාබාධවලට මෙන්ම අන්තිමට මරණය සඳහා පවා හේතුපාදක විය හැකියි. නූතන ලෝකයේ වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු යයි කිව්වත් තවමත් ලෝකෙ කිසිදු රටක් 100%ක් පිළිකාව සඳහා විසඳුමක් ලබා දීම සඳහා නිල වශයෙන් සමත් වී නැහැ. හැබැයි මෑතකදී රුසියාව විසින් පිළිකාව සඳහා 100%ක සාර්ථක විසඳුමක් නුදුරේදීම Taman ලෝකයට ඉදිරිපත් කිරීමට සමත් වනු ඇති බව තමයි නිල වශයෙන් ප්‍රකාශ කළේ. ඒකත් එක්ක ඒ වෙනුවෙන් යම් බලාපොරොත්තුවක් මෙවැනි ලෝකයේ පුරා විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට ඇති වී තිබෙනවා. ඉතින් කොහොම වුණත් මේ පිළිකාව සුව කිරීම සඳහා වන විසඳුමක් හෝ ඒ වෙනුවෙන් ප්‍රතිඵලයක් වැඩි දියුණු කිරීමේදී කලින් හඳුනා ගැනීමක් එහෙම නැත්නම් early detection එකක් තවමත් මූලික සාධකයක් විදිහට තමයි පවතින්නේ. අද ලෝකේ හඳුනා ගන්න බොහෝ පිළිකා රෝග ලක්ෂණ ඇත්තටම විශේෂයි කියලා කියන්න බෑ. ඒවා වෙනත් බොහෝ විට සුළු රෝගී තත්ත්වයන් එක්ක පොදු ලක්ෂණ පෙන්වන්නත් පුළුවන් කමක් තිබෙනවා. මේ හින්දාම පිළිකාවක් හැදෙන්න කලින් පිළිකාවක් Tamanට තියෙනවා කියලා දැනගන්න කලින් ඒක හඳුනා ගැනීම ඉතාම දුෂ්කර වෙලා තිබෙනවා. හැබැයි සමහර රෝග ලක්ෂණ පවතිද්දී ඉතාම ඉක්මන් ක්ෂණික ඒ වගේම නිවැරදි සායනික තක්සේරුවක් පවා අවශ්‍ය වෙනවා මේ වෙනුවෙන් හරි විසඳුමක් ඉක්මනින් ලබා ගන්න. ඉතින් සමහර රෝග ලක්ෂණ තියෙනවා පිළිකාවක් බව අපට නොතේරෙන හැබැයි සති ගානක වගේ ඉඳන් අපේ ඇඟේ පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවධානය යොමු කිරීම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ රෝග ලක්ෂණ කලින් හඳුනගන්න එක අපි කාටත් වැදගත් වෙන්නේ. ඒ වගේමයි රෝග ලක්ෂණ පේන්න කලින් පවා අපේ ශරීරය තුළ තිබෙන පිළිකා හඳුනා ගැනීමට සක්‍රීය පරීක්ෂණ එහෙම නැත්නම් ස්ක්‍රීනින් කියන ඒවා උපකාරී වෙනවා. ඉතින් අර අපි කතාවට කියනවා වගේ දෙයක් උනාට පස්සේ පසුතැවෙනවට වඩා දෙයක් වෙන්න කලින් ඒක වළක්ව ගන්න එක අපි කාටත් හරිම වැදගත්. ඉතින් අන්න ඒ නිසායි ඔබේ අවධානයට ලක්වන දිගින් දිගටම ඔබේ ශරීරයේ අලුත් හෝ වෙනස් වන ඕනෑම වෙනසක් පිළිබඳව ඔබ කලින් දැනුවත් වීම ඔබට වැදගත් වෙන්නේ. ඒක ඔබේ සෞඛ්‍යයට සහ ඔබේ සමීපතමයන්ගේ ජීවිතයට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නත් සමත් වෙයි. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ සති කිහිපයක වගේ කාලයක ඉඳන් එහෙම නැත්නම් සැලකිය යුතු කාලයක ඉඳන් දිගින් දිගටම පවතිනවා නම් ඔබ විසින් නොසලකා ඉන්න හොඳ නැති පිළිකාමය රෝගී තත්ත්වයක් පෙන්눔 කළ හැකි සුවිශේෂී රෝග ලක්ෂණ 15ක් ගැන. අංක 1. කාන්තාවකගේ අසාමාන්‍ය ඔසප්වීම හෝ ශ්‍රෝණි වේදනාව. කාන්තාවකගේ සාමාන්‍ය ප්‍රසව සහ නාරිවේද ගැටලු බොහෝ විට ඔවුන්ගේ හෝමෝන අසමතුලිතතාවය හෝ නාරිවේදයේ සුළු ගැටලු නිසා තමයි ඇති වෙන්නට පුළුවන්. හැබැයි කෙසේ වෙතත් නව ඔසප් චක්‍රයේ වෙනස්කම් ඔසප්වීම අතරතුරදී වන අධික රුධිර වහනයත් දරුණු ඩිස්මෙනෝරියා සහ එහෙම නැත්නම් දිගින් දිගටම පවතින ශ්‍රෝණි වේදනාව එහෙම නැත්නම් යෝනි වේදනාවත් ගර්භාෂයේ ගැබ්ගලෙහි හෝ ඩිම්බකෝෂයේ පවතින පිළිකාමය ක්‍රියාවලියක යම් පූර්ව ලක්ෂණයක් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඩිම්බකෝෂ පිළිකා බොහෝ වෙලාවල් වලට බඩේ අමාරුවක් එක්ක හරි එහෙම නැත්නම් ඔසප්වීම සම්බන්ධ නොවන ශ්‍රෝණි වේදනාවක් විදිහට තමයි එළියට පේන්න පුළුවන්. ඒ හින්දා මේ ගැන දැඩි අවධානයකින් යොමු වන එක ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතාම වැදගත්. අංක 2. වැසිකිලි පුරුදුවල වෙනස්කම්. අද සමාජයේ කවුරුත් ගණන් ගන්නේ නැති කාරණයක් වුණාට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වෙනස්කම් වුණත් පිළිකාවකට හේතුපාදක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් දිගින් දිගටම ඔබට පාචනය හෝ මලබද්ධය වගේ රෝගී තත්ත්වයන් තිබෙනවා නම් ඇතැම් විට ඒක මහා බඩවැලේ පිළිකා සඳහා විශේෂයෙන් හේතු සාධක වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් එන්න එතනදී මලපහ සමග රතු හෝ කළු එහෙම නැත්නම් අර තාරමය වගේ තාර වගේ රුධිරයක් පිට වුණොත් සමහර විට ඔබට ආහාර ජීර්ණ පද්ධතියේ ලේ ගැලීමක් හෝ යම් අනතුරක පෙර නිමිත්තක් විදිහටත් ඒක පෙන්눔 කළ හැකියි. ඉතින් මේ වගේ වෙලාවක දෙපාරක් හිතන්නේ නැතුව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබ යොමු විය යුතුයි සහ ක්ෂණිකව කොලොනොස්කෝපි වගේ පරීක්ෂණයකින් ඒක තක්සේරු කරගන්න එක අත්‍යවශ්‍යයි වෛද්‍යවරයෙකු හරහා Tamanට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේමයි මුත්‍රා කිරීමේ වාර ගන්න වැඩිවීම හෝ මුත්‍රාත් එක්ක රුධිරය පිටවීම මුත්‍රාශය හෝ පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා සඳහා ඔබට යම් අනතුරු හැඟවීමක් කරනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. අංක 3. බඩ පිපීම. ලංකාවේ වගේම ලෝකයේත් අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ බඩ පිපීම කියලා කියන්නේ. කාන්තාවන්ට විතරක් නෙවෙයි අත්‍තරම අද කාලේ පිරිමි පාර්ශවයටත් මේ තත්ත්වය බහුලව තිබෙනවා. ඉතින් සති දෙකකට වඩා පවතින උදරයේ බඩ පිපීම සහ බඩ ඉදිමීම ගැන ඔබ තරමක් අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. හේතුව තමයි මේ තත්ත්වය ඩිම්බකෝෂ පිළිකාවල ප්‍රමුඛතම රෝග ලක්ෂණයක් විදිහට සැලකෙන හින්දා. හැබැයි බොහෝ දෙනා ඒක නොසලකා හරින්නේ ඒක පොදු ජීර්ණ අපහසුතාවයක් විදිහට වරදවා වටහා ගැනීම හේතුවෙන්. ඒ වගේම තමයි බඩ පිපීම අසාමාන්‍ය ලෙස උදර කුහරය තුළ තරල එකතු වීම සහ ඇතිවන්නා වූ උදර ආන්ත්‍රික පිළිකාවලත් ලක්ෂණයක් කියලා තමයි වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ. මේ හින්දා බඩ පිපෙනවා නම් නිතර නිතර පීඩා විඳින බඩ පිපීමේ රෝගී ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒ වගේ දෙයක් ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. මොකද අපි මේ කතා කරන උදර ආන්ත්‍රික පිළිකාවලත් ඒක ලක්ෂණයක් වෙන නිසා. අංක 4. පියයුරුවල වෙනස්කම්.
පියවරු පිළිකා හඳුනා ගැනීමේදී කාන්තාවක් වන ඔබ විශේෂ අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. මොකද ඔබේ පියවරු වල සිද්ධ වෙන සුළු හෝ වෙනත් වෙනස්කමක් ඉතාම ඉක්මනින් සහ ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔබට නිසා. ඉතින් එතනදී විශේෂයෙන්ම ගත්තොත් ඔබේ පියවරු වල නව ගැටිත්තක්, තන පුඩුව අවට සමය වෙනස්කමක්, එහෙම නැත්නම් රතු වෙන එකක්, ඉදිමෙන එකක්, තන පුඩුව ඇතුළට ඇද ගැනීමක් වගේ හෝ අසාමාන්‍ය ශ්‍රාවයන් සහිත වෙනස්කම් ඔබට තේරෙනවා නම් මේ පිළිබඳව වහාම වෛද්‍යවරයෙකු දැනුවත් කරන්නට ඕනේ. කාන්තාවන් විතරක් නෙමෙයි අද වෙද්දී සීග්‍රේන් පිරිමින්ටත් පියවරු පිළිකා ඇතිවිය හැකි අවධානමක් තියෙන හින්දා මේ පිළිබඳව ඔවුන්ගේ දැනුවත්භාවයත් ඉතාම වැදගත් වෙනවා. මොකද පියවරු පිළිකාත් පියවරු වල වෙනස්කම් වලින් තමයි ඇත්තටම එළියට පේන්න ගන්නෙ Tamanට මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. අංක 5 නිදන්ගත කැස්ස. සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින ඕනෑම කැස්සක්, විශේෂයෙන්ම දුම්බොන පුද්ගලයන් ගැන කතා කරද්දී ඔවුන්ට මේ කැස්ස කියන දේ නිතරම රෝගී ලක්ෂණයක් විදිහට පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් වලදී විශේෂයෙන්ම පෙනහළු පිළිකා වෙනුවෙන් පරීක්ෂාවන් කරගන්න කියලා තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කලින් ඔබට මේ වගේ නිදන්ගත කැස්සක්, සැරින් සැරේ එන කැස්සක් තියෙනවා නම් දිගු කාලයක ඉඳලා විශේෂයෙන්ම වියලි කැස්සක් වගේම නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාව පිළිබඳවත් ඔබ අවධානයෙන් සිටින එක වැදගත්. මොකද ඒක පෙනහළු ආශ්‍රිත පිළිකාමය වෙනස්කම් වල ලක්ෂණයක් වෙන්නට පුළුවන් හින්දා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. සමහර විට ඔබට නැති වුණත් ඔබේ සමීපතමයෙකුට මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා නම් ඔවුන්ව දැනුවත් කරන එක ඔබේ වගකීමක් වෙන්නට පුළුවන්. අංක 6 නිදන්ගත හිස රදය. මේකත් ඉතින් විශේෂයෙන්ම අද ලෝකේ බොහෝ දෙනෙක් ගණන් ගන්නේ නැති තත්ත්වයක් ලංකාවේ වගේම. ඔළුවේ කැක්කුමකට අපි බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට කරන්නේ ඉක්මන් වේදනානාශක පෙති කිහිපයක් අරගෙන ඒක දරාගෙන ඉන්න එක. හැබැයි ඔබ දන්නවද සාමාන්‍ය වේදනානාශක වලට ප්‍රතිචාර නොදක්වන සහ සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින හිස රදයක් බොහෝ වෙලාවල් වලදී ස්නායු පද්ධතියේ පිළිකාමය තත්ත්වයක් කියලා අපි හඳුන්වන අර බ්‍රේන් ටියුමර් එකක්, එහෙම නැත්නම් මොළයේ ගෙඩියක් නිසා ඇති වෙන්නට පුළුවන් තත්ත්වයක් විය හැකියි. ඉතින් විශේෂයෙන්ම මේ කාරණාවේදී ඔබේ වේදනාව උදේ කාලයල් වලදී වඩාත් වැඩියෙන් ඔබට දැනෙනවා නම් එනවා නම් මේ හිස රදය, ඒ වගේම ඔක්කාරය සහ වමනයත් එක්ක මේක සම්බන්ධ වගේ තේරෙනවා නම්, එහෙමත් නැත්නම් මේකත් එක්කම ඇස්පෙනීමේ වෙනස්කමක් හෝ පොඩි දුර්වලතාවයක් වගේ ඔබට දැනෙනවා නම් ඇති වෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම වැදගත් කියන කාරණේ මතක තියාගන්න. ඉතින් නිදන්ගත හිස රදයත් අපි ගණන් ගන්න නැති වුණාට ඒකත් පිළිකාමය තත්ත්වයන් වලට පූර්ව ලක්ෂණයක් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි අපි මෙතනදී ඔබට කියන්න උත්සාහ කරන්නේ. අංක 7 ගිලීමේ අපහසුතාව. විශේෂයෙන්ම ගත්තොත් ඝන ආහාර හෝ දියර වර්ග ගිලීමේ අපහසුව ඔබට සති දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන කාරණේ තමයි මෙතනත් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒක ස්වරාලය, එහෙම නැත්නම් ග්‍රසනිකාව හෝ ආමාශය ඉහළ කොටසේ ඇති පිළිකාමය තත්ත්වයක් නිසා ඇති වෙන්න පුළුවන් පූර්ව ලක්ෂණයක් විය හැකියි. ඉතින් මේ තත්ත්වය මගින් මේ රෝගියාගේ පෝෂණ තත්ත්වයට ක්ෂණික බලපෑමක් ඇති කරන්න පුළුවන් හින්දා ඉක්මන් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය හින්දායි අපි ඔබට කියන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා. ඉතින් ගිලීමේ අපහසුතාව තියෙන හැමෝටමයි මේ තත්ත්වය අපි කිව්වේ ඒකත් පිළිකාමය තත්ත්වයන් සඳහා පස්සේ කාලෙකදී වර්ධනය විය හැකියි. අංක 8 අධික ලෙස තැලීම් ඇතිවීම. පොඩි හරි තුවාලයකින් පස්සේ හෝ පැහැදිලි හේතුවක් නැතුව ශරීරයේ අසාමාන්‍ය විදිහට තැලීම් ඇති වෙන්න ගන්නවා නම්, එහෙමත් නැත්නම් නිතර නාසයෙන් ලේ ගැලීමක් හෝ විදුරු මස් වලින් ලේ ගැලීමක් වගේ දෙයක් එනවා නම් විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද මේ වගේ තත්ත්වයන් ලියුකේමියා වගේ රුධිර පිළිකාවල ලක්ෂණයක් විදිහට එළියට එන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් මේවා ප්ලාස්මා හෝ රුධිර පට්ටිකාවල ක්‍රියාකාරීත්වයේ අඩුවක් නිසා ඇතිවිය හැකියි. රුධිර පරීක්ෂණයක්, එහෙම නැත්නම් FBC full blood count එකක් මගින් ඔබට පුළුවන් වෛද්‍යවරයෙකු හරහා රුධිර සෛලවල විෂමතාවය, එහෙම නැත්නම් වෙනස්කමක් හරියටම හඳුනා ගන්න, ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්න. අංක 9 නිතර ඇතිවන උණ හෝ ආසාදන. නිතර උණ ඇතිවීම හෝ එක් ආසාදනයකින් තවත් ආසාදනයකට ඉක්මනින් මාරු වීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එහෙම නැත්නම් අපේ ඉමුන් සිස්ටම් එකේ දුර්වලතාවයක් පෙන්눔 කිරීමක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ලිම්ෆෝමා හෝ ලියුකේමියා වගේ රුධිරය සම්බන්ධ රෝග, එහෙම නැත්නම් පිළිකා තත්ත්වයන් හින්දා සාමාන්‍ය රුධිර සෛල නිපදවීම අඩාල වෙන හින්දා තමයි මේ රෝගී ලක්ෂණ ඔබේ ඇඟේ හෝ ශරීරයේ මතුවෙන්නේ. ඉතින් ඒ ගැන නිතර අවධානයෙන් ඉන්න එකෙන් ඔබට පුළුවන් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු වෙලා මතු ඇති වෙන්න තියෙන පිළිකා තත්ත්වයන් වහාම වළක්ව ගන්න. අංක 10 මුඛයේ සිදුවන වෙනස්කම්. සති ගණනාවක් පුරා නොනැසී පවතින මුඛයේ තියෙන තුවාල හෝ එහෙමත් නැත්නම් සුදු හෝ රතු ආකාරයේ ලප, එහෙමත් නැත්නම් වේදනාකාරී ප්‍රදේශ මේ මුඛ පිළිකා වෙනුවෙන් පූර්ව ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් විශේෂයෙන්ම මේ පිළිකා තත්ත්වය නැති වෙන්නේ ඔබ ධූමපානය කරනවා නම්, ඔබ මත්පැන් අධික ලෙස භාවිත කරනවා නම් ඔබට මේ වගේ මුඛයේ ආශ්‍රිත වෙනස්කම් නිතර දකින්න පුළුවන් වේවි. ඉතින් මේ වගේ කරන කෙනෙක් නම් සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පුරාවට, දීර්ඝ කාලයක් පුරාවට එක දිගට මේක තියෙනවා නම් විශේෂයෙන්ම ඉස්සරහට ඔබට මුඛ පිළිකාවක් එනවා කියන එක පූර්ව ලක්ෂණයක් විදිහට හැඟවෙන කාරණයක් විය හැකියි. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න මේ වගේ තත්ත්වයන් ඔබට දැඩි වේදනාකාරී තත්ත්වයක් සඳහා වර්ධනය වෙන්න කලින්.
අංක 11 සමයේ සිදුවන වෙනස්කම්. ස්කින් කැන්සර් එහෙම නැත්නම් සමයේ සිදුවන පිළිකා ගැන අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. එතනදී මෙලනෝමා කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැකි ඉහළම පිළිකා වර්ගයක් විදිහටයි අද ලෝකේ හඳුන්වා දෙන්නේ. ඉතින් වෛද්‍ය විද්‍යාව කියන්නේ අපේ සමයේ පවතින කුඩා හෝ උපන් ලපයක පෙනුමේ හරි වහාම වෙනසක් වෙනවා නම් ඒකට අග්ගාල හඳුනගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් කියලා. මේ වෙනස්කම් හඳුනා ගැනීමට අන්තර්ජාතිකව පිළිගත් ABCDE කියන රීතිය ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේ රීතියේ තියෙන්නේ මේක අපි කතා කරන්න යන සමයේ වෙනස්කම් එකක් හරි ඔබට තියෙනවා නම් ඇත්තටම ඔබ වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනි කියන කාරණේ ගැන ඔබට పూర్ව අනතුරු හැඟවීමක් කිරීමක්. ඉතින් ඒකෙදි කියන්නේ A B C D E අකුරු පහක් තියෙනවා. ඒ අකුරු පහට විවිධ ලක්ෂණ තියෙනවා. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. පළවෙනි කාරණේ A කියන්නේ සිමෙට්‍රි කියන එක. ඒ කියන්නේ ඔබේ සමයේ අසමමිතික බවක් පෙන්වනවා නම් ඔබ වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. B කියලා කියන්නේ බෝඩ කියන එක. සමයේ සමහර තැන්වල අක්‍රමවත් දාර සහිත ගතියක් පෙන්වනවා නම් අර මං කිව්වා වගේ ඒත් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඕනේ. C කියලා කියන්නේ කලර් කියන එක. ඔබේ සමේ තැන්තැන්වල පැහැ වෙනස් වේගෙන එනවා නම් ඒත් ඔබ සැලකිලිමත් විය යුතුයි. D කියලා කියන්නේ ඩයමීටර් කියන එක. ඔබේ සමේ ඝනකම ඔබට දැනෙන තරමින් වෙනස් වෙනවා නම් ඒත් ඔබ ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට ඕනේ. ඉවෝල්විං එහෙම නැත්නම් E අකුරෙන් කියන්නේ ඔබේ සම කාලයත් එක්ක වෙනස් වීම තරමක් අමුතුයි වගේ නම් ඒත් ඔබ වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට ඕනේ කියන කාරණය. ඉතින් මේ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. හරි අපි ඊළඟට කතා කරන්නේ අංක 12 දිගුකාලීන වේදනාව. ශරීරයේ ඕනෑම කොටසක පැහැදිලි හේතුවක් නැතුව හෝ තුවාල වීමකින් තොරව දිගටම නොනැසී පවතින වේදනාවක් තියෙනවා නම් උදාහරණයක් විදිහට ඔබට පොඩි බෑක් පේන් එකක් තියෙනවා නම් කොන්දේ අමාරුවක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක පුරස්ති ග්‍රන්ථි පිළිකා ඇටකටු දක්වා පැතිරී යාමක ලක්ෂණයක් වෙන්නට පුළුවන් හින්දා. ඒ වගේම තමයි ඔබේ බඩේ ගැඹුරු වේදනාවක් තියෙනවා නම් නිතර බඩේ රිදීමක් එහෙම නැත්නම් බඩ පිපීමක් අර අපි කිව්වා වගේ වෙනවා නම් ඒක විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණයක්. ඒක අග්න්‍යාශ පිළිකාවක పూర్ව ලක්ෂණයක් විය හැකියි. ඉතින් මේ කාරණා දෙක අපි ඔබට කිව්වේ ඔබට දිගුකාලීන වේදනාවක් ඇඟේ කොතනක හරි තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන කාරණේ ගැන ඔබට කියන්නටයි. අංක 13 නොනැසී පවතින තෙහෙට්ටුව. ඔබ තරමක් කෙටි නිින්දකින් හෝ දීර්ඝ නිින්දකින් හෝ එහෙම නැත්නම් ඔබ විවේකයෙන් පසුවත් ඔබට පහව නොයන පැහැදිලි හේතුවක් නොමැතිව ඇතිවන ඔබේ ඇඟේ පතේ තියෙන හදිසි හෝ දිගුකාලීන වෙනසක් පිළිකා ආශ්‍රිත තෙහෙට්ටුවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒක අපි කියනවා ඉංග්‍රීසි වලින් cancer related fatigue කියලා CRF. මේ තෙහෙට්ටුව ලියුකේමියා හෝ ලිම්ෆෝමා වගේ රෝග තත්ත්වවලදී ඇතිවෙන රක්තහීනතාවය හෝ යම්කිසි ගෙඩියක් මගින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක් හින්දා ඇති වෙන්නට පුළුවන්. හින්දා ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් ගැන නිතර අවධානයෙන් ඉන්න දිගින් දිගටම තියෙන තෙහෙට්ටුවත් පසු කාලයකදී ඔබට ඇති වෙන්න පුළුවන් පිළිකාවක పూర్ව ලක්ෂණයක් වෙන්නට පුළුවන්. අංක 14 ඔසක් වීම නතර වූ පසු ලේ ගැලීම. කාන්තාවකට ආර්තවහරණයෙන් පස්සේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් ඇති වුවහොත් ඒක එන්ඩ්‍රෝමේට්‍රියම් එහෙම නැත්නම් ගර්භාෂය ඇතුළත ස්තරයේ පිළිකා ඇතිවීමේ අවදානමක් පෙන්눔 කරන තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒ හින්දා ඒක හැම වෙලාවකම කල්පනාවෙන් ඉන්න ඕන තත්ත්වයක්. වහාම ඔබ ෂණිකව ගිහිල්ලා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුගෙන් මේ ගැන ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අංක 15 උදර වේදනාව හෝ ඔක්කාරය. සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින පැහැදිලි ජීර්ණ හේතුවක් නොමැති උදර අපහසුතාවයන් විශේෂයෙන්ම බඩ උඩ කොටසේ හෝ දකුණු පැත්තේ අක්මා පිළිකා හෝ අග්න්‍යාශ පිළිකා වල ලක්ෂණයක් වෙන්නට පුළුවන් ඔබට ඒ වගේ පැතිවල වේදනාවක් එහෙම නැත්නම් උදර අපහසුතාවයක් තියෙනවා නම්. නිතර ඔක්කාරයක් එහෙම නැත්නම් වමනයක් පිළිකා වර්ධනයක හෝ පිළිකා ප්‍රතිකාරකයක අතුරු ආබාධයක් විදිහටත් එළියට එන්න පුළුවන් තත්ත්වයක්. ඒ හින්දා ඔබ කල්පනාවෙන් හිටියොත් ඔබට පුළුවන් මතුව අනාගතයේදී ඔබට ඇති වෙන්න පුළුවන් භයානක ප්‍රතිඵල ඉක්මනින් වළක්ව ගන්න. ඉතින් ওই ලක්ෂණ 15 තමයි පිළිකාවක් කෙනෙකුට పూర్ව ලක්ෂණ විදිහට එළියට පෙන්වන දේවල්. එන්න කල්පනාවෙන් ඉන්න එක වැදගත්. ඒත් එක්කම අපි යන්න කලින් තවත් දෙයක් ඔබට කියලා යන්නම්. මේ රෝග ලක්ෂණ 15 තියෙන විශේෂම කාරණාව තමයි මේක දිගින් දිගටම මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ සැලකිලිමත් වීම වැදගත් කියන කාරණා. ඉතින් බොහෝ පිළිකා රෝග ලක්ෂණ විශේෂ නැහැ. සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් එහෙම නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් හරි ආහාර ජීර්ණ පද්ධතියේ අභ්‍යන්තරයේ පරීක්ෂණයක් හරි එහෙම නැත්නම් අවශ්‍ය නම් එන්ඩොස්කෝපි එකක් හරි බයොස්පී එකක් හරි ඔබට කරලා බලන්න පුළුවන් මේ තත්ත්වයෙන් අත් මිදෙන්න. ඉතින් අපි මේ කියවපු රෝග ලක්ෂණ 15 පිළිබඳ නිතර අවධානයෙන් ඉන්න එක ඔබට විශේෂයෙන්ම ඔබේ සමීපතමේකට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ කාරණා කිව්වේ විමසිලිමත් බව තමයි මේ හැම රෝගයකටම ප්‍රතිකාරයක් ගන්න කලින් තියෙන හොඳම විසඳුම. ඒ හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න. අපිට රෝග විනිශ්චය ප්‍රමාද වීම අවම කරගන්න පුළුවන්. ඒ තුලින් පිළිකා රෝගීන්ගේ සුව වීමේ අවස්ථා සහ ඒගොල්ලන්ගේ ජීවිතය ගලව ගැනීමේ අනුපාතය අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න. ඔබටත් ඇති අදහසක් ඒ සියලු දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහිල්ලා නම් ඔබට සුබ දවසක්. ජයෙන් ජයම වේවා.